හෙලෝ වත්සලා මෙතුලි දුව ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා නේද? කන්ග්‍රැචුලේෂන්. අනේ ඕ කොහොමද පුතාගේ රිසල්ට්? එයාට නම් A දෙකයි S එකයි යන්නේ. බයෝ MCQ 28යි තිබුණේ. මම කිව්වේ දැන් නම් හොඳට බයෝ කරගෙන යනවා. ඔයා කිව්වා වගේ නිලුප මැඩම්ගේ බයෝ පන්තියට දැම්මානේ. ඒක හොඳයි. දැන් නම් පුතා බයෝ සබ්ජෙක්ට් එක හරියටම අල්ලගනී මේ ක්ලාස් එකෙන්. අනේ ඔව්. එයා කියනවා අපරාධේ අම්මා මේ කාලේ අවුරුදු දෙකක් නාස්ති කරගත්තේ. ටීචර් හොඳටම තියරි එක පොයින්ට් එකටම උගන්වනවා කියලා. නිකම්ම රසකතන්දර කියගෙන ඉන්නේ නෑ කියලා. පුතාටත් දැන් තේරෙනවා රසකතා අහලා බයෝ පේපර් එක ලියන්න බෑ කියලා. ටීචර් සම්පත් පොත ආපහු ලියවන්නේ නෑනේ. ගොඩක් ගුරුවරු සම්පත් පොත ආපහු ලියනවා නිකන් කාලේ නාස්ති වෙනවා විතරයි යන්නේ. අන්න ඒකනේ බයෝ පේපර් එක වෙනස්නේ. ඒක පේපර් මාකින් යන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ. පොයින්ට් එකට ලියලා තිබ්බේ නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නෑ. ළමයින්ට ඔය කාලේ කිව්වට තේරෙන්නේ නෑනේ. රසකතා අහනකොට අනේ අම්මා පාඩුවේ ඉන්න කියලා මටත් බනිනවා. හැබැයි දැන් නම් ආසාවෙන් කරගෙන යනවා. පුතා කියනවා දැන් තමයි හරියටම බයෝ ඉගෙන ගන්න කියලා. මේ සැරේ නම් එයා හොඳ රෑන්ක් එකකට එයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ටීචර්ගේ බයෝ පන්තිය 2028 A level වලට පටන් ගන්නේ මාර්තු 7. මම අපේ පොඩි දුවවත් පළවෙනි දවසේ ඉඳන්ම යවනවා. අනේ බොරුවට කාලේ නාස්ති කරන්නන් නෑ.